අතීත පොළොන්නරු රාජධානියේ ආධ්‍යාත්මික කේන්ද්‍රස්ථානය ස්වභාවික ගලෙන් සහ වනසෙනසුන් වලින් සමන්විත වූ මහා සංඝරත්නයේ සිත් සතන් පිරිසුදු කළ පුණ්‍ය භූමිය දිඹුලාගල රජමහා විහාරය පිළිබඳවයි අද අපේ කතාව. දිඹුලාගල රජමහා විහාරයේ අසිරිමත් ඉතිහාසය, ආධ්‍යාත්මික වටිනාකම සහ වත්මන් තත්ත්වය විමසා බලමු. දිඹුලාගල පිහිටා ඇත්තේ පොළොන්නරුව නගරයේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 12ක් නැගෙනහිරට වන්නටයි. මෙම පුදබිමෙහි ඉතිහාසය ක්‍රිස්තු පූර්ව දෙවන සියවස දක්වා දිවයයි. බුදුරජාණන් වහන්සේ මෙහි වැඩම කළ බවට ජනප්‍රවාද තිබුණද නිවරදි ඉතිහාසය පටන් ගන්නේ දේවානම්පියතිස්ස රජුගේ කාලයේදී. එතුමාගේ යුගයේදී දිඹුලාගල පර්වතයේ ගල්ලෙන් තනා භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පූජා කළ බවට විශ්වාස කෙරේ. දිඹුලාගල කීර්තිමත් යුගය සනිටුවන් වන්නේ පොළොන්නරුව යුගයේදී, එනම් 12 වන සියවසේදී. මහා පරාක්‍රමබාහු රජුගේ කාලයේදී ලක්දිව බුද්ධ ශාසනය පිරිහී ගොස් තිබූ අවස්ථාවේදී මහා සංඝයා වහන්සේලා ඒකරාශී කර පොළොන්නරුවේ කතිකාවත ඇති කරමින් ශාසනය පිරිසුදු කිරීමට නායකත්වය දුන් දිඹුලාගල මහා කාශ්‍යප මාහිමියන් මෙම විහාරස්ථානයේ වැඩ සිටිසේක. ඒ වන විට දිඹුලාගල විහාරය ත්‍රිපිටකය ඇතුළු පාලි සාහිත්‍ය, ගෘහ නිර්මාණ ශිල්පය සහ සිත්තරුකම් ඉගැන්වූ ප්‍රධාන අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස පැවති බවට ඉතිහාසයේ සඳහන් වේ. දිඹුලාගල පර්වතයේ ගල් ලෙන් 50ක් පමණ ඇත. මෙහි ඇති ප්‍රධාන ලෙන් අතර මාලිගා තැන්න, තම්මැට්ටැන්න සහ ඕනෑ ගල් ලෙන් ප්‍රසිද්ධය. මෙහි ඇති තිවංක පිළිමගේ සහ චිත්‍ර කර්මාන්තය පවා දිඹුලාගල වැදගත්කම කියාපායි. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී විනාශ වී ගිය මෙම පුදබිම නැවතත් නව ජීවයක් ලැබුවේ කිතලගම සීලාලංකාර නාහිමියන්ගේ මූලිකත්වයෙනි. උන්වහන්සේගේ හා ගෝල භික්ෂුන් වහන්සේලාගේ මඟ පෙන්වීම යටතේ දිඹුලාගල විහාරය නැවතත් ආධ්‍යාත්මික ස්ථානයක් ලෙස පමණක් නොව අවට ප්‍රදේශයේ ගොවි ජනතාවට සහ ආදිවාසී ජනතාවට අධ්‍යාපනය සහ සමාජීය සේවය සපයන ප්‍රජා මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මක විය. අදටත් මෙහි වැඩවසන භික්ෂුන් වහන්සේලා වනයේ ඉතා සරලව හා නිහඬව වැඩවසයි. අතීතයේ මහා සංඝරත්නයේ නිවහන වූ ත්‍රිපිටක ධර්මය ගැන්වූ මහා කාශ්‍යප හිමිවැනි උතුම් හිමිවරුන් වැඩ සිටි මේ දිඹුලාගල පර්වතය අපේ උරුමයේ ශ්‍රේෂ්ඨත්වය නිහඬව කියාපායි. වසර දහස් ගණනක ඉතිහාසය දරා සිටින මෙම පුණ්‍ය භූමියට පැමිණ එහි සංසුන් බව විඳීමට ඔබටත් ආරාධනා කරනවා.